ඔබ එන්න ඇවිත් යන්න. ඉතින් ඊගාව සතියේ ඒ කියන්නේ මේ සති අන්තයේ කොටසේදී මොන වගේ දෙයක් වේවි කියලාද ඔයාට හිතෙන්නේ. ඉතින් අපි අද වීඩියෝ එක තුලින්ම මතක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට. ඔයාට ආසාවක් විතරක් නෙවෙයි අනිවාර්යෙන් උනන්දුවකුත් ඔයා සතුව තියෙනවා කියලා ඔයා විශ්වාස කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝම මේ වෙලාවෙදිත් කතා කිරීමට බලාපොරොත්තුවක් තියාගත්තේ කියන කතාව ගැන අද වීඩියෝ එක හරහා මම ඔයාව දැනුවත් කරනවා. ඉතින් වීඩියෝ එකට යන්නට මත්තෙන් මතක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ඔයාට ආසාවක් විතරක් නෙවෙයි උනන්දුවකුත් ඔයා සතුව තියෙනවා කියලා ඔයා විශ්වාස කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලයි අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝටම මේ මොහොතේදී කතා කිරීමට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න වෙන්නේ කියන කතාව ගැන මම මේ වෙලාවේදී ලොකුවටම කතා කරන්න බලාපොරොත්තු රැසකුත් එකතු කරගෙන ඉන්නවා කියන කතාව තමයි අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝටම මේ වෙලාවේ මතක් කරන්නටත් පුළුවන්කම තියෙන්නේ. කොහොම වුණත් දැන් ඉදිරියේදී අපිට තව දෙයක් ඔයත් එක්ක මතක් කරන්නට හැකියාවක් ලැබෙනවා කියන කතාව ගැන මම ඔයාව මේ වෙලාවේ මතක් කරනවා. සීයත් එක්ක ඉස්කෝලේ යන ගමන් ඉන්නේ. හැබැයි ඉතින් අනිවාර්යෙන්ම මේ වෙලාවේ අනුක්ට ඕන කරන්නේ තමන්ගේ දරුවව ඉස්කෝලේ කරගෙන යන්න. හැබැයි ඒ දෙයට පොඩ්ඩක්වත් කැමැත්තක් දක්වන්නේ නැහැ සීයා. ඉතින් කොහොම වුණත් තාත්තා සීයත් එක්ක මේ විදිහට සැරෙන් කතා කරන්නේ ඇයි කියන ප්‍රශ්නය මේ වෙනකොට දරුවට ඇවිත් තියෙනවා. දරුවා ඒ ගැන කෙලින්ම අහනවා. ඒ වගේම තමයි අර අනුක් එක්ක පොඩි තරහක් තියාගෙනනේ මේ දවස්වල ඉන්නේ. ආයික හොඳටම දැනගෙන ඉන්න කාරණාවක් කියන කතාව අපිට අමතක කළ නොහැකි දෙයක් කියන කතාව තමයි මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්නට සූදානමකුත් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන අද වීඩියෝ එක තුලින්ම අපිට සිහිපත් කරන්නටත් පුළුවන්කමක් තියෙනවා කියන කතාව තමයි මම මතක් කරලා දෙන්නේ. ඉතින් සීයත් එක්කයි බොහොම නරක විදියට කතා කරන්නේ. සීයත් එක්ක බොහොම ආදරෙන් කතා කරන්න ඕනේ. මම තාත්තත් එක්ක නැහැ කියලා මේ වෙලාවේ අනිවාර්යෙන් සීයත් ආන්නේව බස්සන්නේ නැහැ. ඉතින් ආන්නේව ඉස්කෝලේට එක්කන් යන්නේ ඒ වෙලාවේදී නම් සීයම තමයි කියන කතාව ගැන අපිට මේ වෙලාවේදී මතක් කරන්න පුළුවන්. ඉතින් මේ ගැන බොහොම දුකෙන් ඉන්නවා. තමන්ගේ දරුවෝ තමන් තමයි ඉස්කෝලේ අරගෙන යන්න ඕනි කියන තැන ඉඳගෙන බොහොම කේන්තියක් උසලනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම කතා කරන්නට අපිට අවශ්‍යතාවයක් තියාගෙන ඉන්නවා කියලයි මම අද වීඩියෝ එක හරහා මතක් කරන්නට උනන්දුවක් තියාගන්න ඕනේ.